මම මේ කියන එක ඔයාලා පිළිගන්නේද නැද්ද දන්නේ නැහැ. නමුත් ඒක සිද්ධ වෙනවා. අපි කියමු එහෙම උපදින එකක් තමයි ඔන්න කය සතුටු කරගන්න, ඇඟ සතුටු කරගන්න පව් කරනවා. අපි උදාහරණයක් කියමු නරක හැසිරීම සිද්ධ කරනවා. ඊළඟට වැරදි කාමසේවනය සිද්ධ කරනවා. එතකොට ඇඟ සතුටු කරන්න නේ පාපය කළේ. උපදිනවා අසූචි වලකම. ඒ අසූචි වලේ ඉන්නවා තියුණු තුඩ තියෙන ඉදිකටු වගේ තුඩ තියෙන පණුවෝ. උඹ සතුටු කළේ යම් හමක්ද යම් ඇඟක්ද ඒකෙන්ම විඳවපන් කියලා විදිනවා. ඇට මිදුළු දක්වා ඇඟ ඇතුට්ටම විදිනවා. පින්වත් දරුවනේ මම මේ දැන් බණ කියන වෙලාවේ ඔයාලා ඔහොම අහගෙන ඉන්න වෙලාවේ දැන් ඒ නිරේ විඳිනවා. මේ වෙලාවේ ඉන්නවා. අවුරුදු කෝටියටම එක තප්පරයක්වත් දුක නැති වෙලාවක් නැහැ. අපිට ඔළුවේ කැක්කුමක් එක්ක ඔපරේෂන් එකක් කරලා වේදනාවක් ආවත් නිින්ද ගිය ගමන් හරි ඒ වේදනාව නැහැ. එක්කෝ සිහිය නැති වෙන්න බෙහෙතක් දුන්න ගමන් හරි වේදනාව නැහැ. නිරිසතාට එහෙම නැහැ. දුර්ලභ අවස්ථාවක් තියෙන්නේ. හැම තැනම මේවා කියන්නෙත් නැහැ. කිව්ව කෙනාටත් වාද විවාද තර්ක විතර්ක කර ඒ කියපු අය කොහෙන්ද කියන්නේ එයා ඇස් වලින් දැක්කද කියලා තර්ක විතර්ක කරනවා. අපි ඉස්කෝලේ අපි විභාග ලියනකොට විද්‍යාත්මක දේව අපි කියමු උදාහරණයක් පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා. ඊළඟ නිමිති වල යකඩ තියෙනවා කියමුට යසට ලියනවා ඒවා. එයා ඔය විද්‍යාඥයා ඇහින් ඔයා දැක්කද ඔයා කියලා තර්ක කරන්න යන්නේ නැහැ. සුද්දෙක් කිව්ව ගමන් ඉහි තියාගෙන පිළිගන්නවා. ජීවිතේ යථාර්ථය පිම්පව් සංසාර ගමන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් සංඝයා වහන්සේ නම කියපු ගමන් තර්ක කරනවා. ඕව වෙන්න පුළුවන්ද? ඔය හාන්දුර මොනවද ඔය කියන්නේ කියලා. මොකද කරන්නේ ඉතින්? ඊට පස්සේ පින්වත් දරුවනේ මම ඔය අපායේ සුළු විස්තරයක් ඔය කිව්වේ. ඊළඟ මේ මොහොතේ ඉන්නවා. එතකොට ඔයාලා මිනිස්සු වෙලා ඉපදිච්ච එක කොයිතරම් වටිනවද කියලා බලන්න. ඒ මනුස්ස ජීවිතේ නහගන්න එපා, නසා ගන්න එපා කියලා කියන්නේ. ගුරුවරයාගේ කනට ගහලා, ගුරුතුමියගේ කනට ගහලා අධ්‍යාපන ශාස්ත්‍රය ඉහළට යන්න පුළුවන් අද කාලේ. ඉස්කෝලේට වුණත් බෝම්බයක් ගහලා වුණත් ඔන්ලයින් ක්ලාස් වල ඉගෙන ගන්න පුළුවන්. නමුත් ගුණධර්ම එහෙම වැඩින්නේ නැහැ. දැන් අපි කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු ටිකක් කියලා කියනවා. ඒතර පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම ඉගෙන ගත්ත අයනේ. ඉහළ අධ්‍යාපන ලැබපු අයනේ. අවසානයේ නිකන් හොරු වෙලා නැහැ. එහෙනම් ඉගෙනගෙන ඒකේ අවසානයේ කියන්නේ පංච දුස්චරිතෙන් හිබි මිනිස්සෙක් හදන එකද? මේකයි ගුරුතුමිය මට විදුහල්පතිනිය මට කතා කරලා කිව්වේ ස්වාමීනි සමාජයට අපි පංච දුස්චරිතෙන් ජීවිතේ කෙලවර කරගන්න ළමයි ටිකක් නෙවෙයි දාන්න ඕනේ. ආයෙත් හතර අපායට වැටෙන්නේ නැතුව මනුස්ස වර්ගයාට කරුණාව මෛත්‍රිය තියෙන පින්වන්ත දරුවෝ ටිකක් ඉස්කෝලෙන් එළියට දාන්න ඕන කිව්වා. මට ඒකට උදව් කරන්න කිව්වා මට ධර්ම දේශනාවක් කළා දීලා. ඔයාලගේ විදුහල්පතිනිය එහෙමයි මට කතා කළේ. ඒ නිසායි මම බාරගත්තේ. ඊට පස්සේ පින්වත් දරුවනේ තිරිසන් ලෝකේ උපදිනවා. තිරිසන් ලෝකයේ සත්වයෙක් ඉපදුනාට පස්සේ ඒක මේ වගේ. ඔයාලා හිතන්න බලන්න ගෙදරක ඉන්නවා චූටි බලු පැටියෙක්, චූටි බලල් පැටියෙක්. මේ චූටි ළමයි මේ දූල පුතාලා හරි ආසයි වුන්ට. බදා ගන්නවා පිටිපස්සෙන් දුවනවා නාවනවා. එතකොට අපි ගොඩාක් ආස කරන්නේ, ගොඩාක් කැමති වෙන්නේ තිරිසන් ජීවිතයකට. කාටුම් බලලා සමහර අය කතා කරන කුරුල්ලෝ අතර ඉපදෙන්න ආසයි. මට පිට රටවල් වල ධර්ම දේශනාවලට ගියාට පස්සේ ඒ රටවල් වල ඉහළ ජොබ් කරන, ඉහළ රැකියාවල යෙදෙන මිනිස්සු මුණ ගැහිලා තියෙනවා. මම එක නෝනා කෙනෙක්ගෙන් ඇහුවා, එයා තානාපති කාර්යාලේ වැඩ කරන ඉහළ නිලධාරිනියක්. එතුමිය මට කිව්වා මේ ස්වාමීන් වහන්සේ මම කැමති මැරුණට පස්සේ ඩොල්ෆින් කෙනෙක් වෙන්න කිව්වා. මාළුවෙක් වෙන්න ආසයි. යාළගේ ආස හිතෙන දේ. චූටි මාළු ටැංකියක චූටි මාළුවෙක් එහෙම යනකොට ආසයි. ඔයාලා දන්නේ ඒ මුළු මාළුවා මුළු ජීවිත කාලෙම ওই වතුර ඩිංගිත්තේ ඉන්න ඕන. ඒ සමහර මාළු බඩගින්නට අනිත් මාළුන්ගේ ජරාව කනවා. මාළුන්ට දිවක් නැහැ. සංසාරේ බොරු කීමේ විපාකයකට මාළුවෙක් වෙන්නේ.
මාළුවෙක් වෙන්නේ මොන කර්ම විපාකයකටද පින්වත් දරුවනේ? බොරු කීමේ විපාකයකට. දිවක් නෑ මාළුවාට. ඒතර මාළුවා කට නිසාමත් නැහිනවා. එතකොට ජීවිත කාලේ මෙහි ඉන්නවා. අපි දන්නවා මේ මාළුවාට සමහර මාළු ඔක්සිජන් නැතුව පාව වෙනවා. මුළු ජීවිතේම අර වතුර ඩිංගිත්තේ ඉන්න බෑයි. ඔයාලා කාමරයකට දාලා දොර වැහුවොත් මුළු ජීවිත කාලෙම කොච්චර විඳවයිද? ගොම ගොඩක ඉන්න ගොම පණුවාට මුළු ජීවිතේම සහ සැප තියෙන්නේ ගොම ගොඩේ විතරයි. ඒක එළියට ගත්තට යාට ජීවත් වෙන්න බෑ. ඒ සත්වයා පව්කාර නිසා. වතුර ගොඩේ ඉන්න මාළුවාට වතුර ටිකේ ඒකගේ මුළු ජීවිතේ මේ වතුර ගොඩ මිසක් එළියට ගත්තොත් ඉන්න බෑ. ඒක හිපදුනේ කර්මානුරූපව නිසා. පෝසෙක් උනේ බලලෙක් උනේ බල්ලෙක් උනේ බල්ලට ලෝකේ රසම කෑම මොකද්ද කියලා ඔයාලා අහලා තියෙනවද? බඩගින්නේ ඉන්න බ්‍රාහ්මණයෙකුට රස මසවලු සහිත කෑමක සුවඳක් එනකොට අනේ කණ්ඩ ඇත්තන් කියලා හිතෙනවනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි අසූචි ගොඩක සුවඳ ආවොත් බල්ලට හිතෙනවා කියනවා ඒක කණ්ඩ ඇත්තන් කියලා. බුදුරජාණන් වහන්සේට බල්ලගේ හිත පේනවනේ. රස කෑමකට ආසයි වගේ තමයි බල්ලා ගොඩාක්ම ආස මිනිස්සෙෝ ජරා කරන දේවල් කන්න. චූටි ළමයි ජරා කරන දේවල් කන්න. නමුත් අපි ඒ උන්ට මස් එක්ක බත් දුන්නා කියලා, එහෙම නැත්නම් කිරිබත් හදලා දුන්නා කියලා, උන් අපි හිතුවට ඌ බඩගින්නට කනවා. නමුත් උන්ගේ ජීවිතේ රසවත්ම කෑම අසුචි. බල්ලෙක් වෙලා උපදින්නේ දිව පිනවන්න පව් කරපු අය. රසට කණ්ඩ පව් කරනවනේ. අන්න ඒ වගේ ඒ බල්වන් අතර උපදින්නේ. ඉතින් ඔය වගේ තිරිසන් ලෝකෙට ආසාන් කරලා හෝ තිරිසන් වැඩ කරලා ඒ කර්මානුරූප උපදිනවා තිරිසන් ලෝකේ. අපි හිතමු පින්වත් දරුවනේ මොනවා හරි වැරද්දක් කරලා වැරද්ද උන්නේ නැහැ වගේ ඉන්නවා මෙයා. හැංගිලා ඉන්නවා. වැරද්දක් කළේ නැහැ වගේ. ඔයාලා දැක්කලා නැද්ද? යසට යන සත්තු පොඩ්ඩක් තට්ටු කරපුවම ගුලි වෙලා එහෙම ඉන්නවා පණ නැහැ වගේ. දැකලා නැද්ද? අර පොඩි අර හැකිලෙන හැකරැල්ල වගේ පොඩි සත්තු මනුස්ස ලෝකේ වැරදි වැඩ කරලා කලේ නෑ වගේ හැංගිලා ඉඳීමේ කර්මය. තමන් යමක්ද කලේ ඒකම විපාකෙට ආවා. චූටි ළමයි ලොකු ළමයි වැඩිහිටියයි කියලා නෑ. කර්මෙම තමයි. ඇවිලෙන ගින්දරක් පොඩි ළමෙක් ඇල්ලුවත් පිච්චෙනවා, තරුණෙක් ඇල්ලුවත් පිච්චෙනවා, වැඩිහිටි කෙනෙක් ඇල්ලුවත් පිච්චෙනවා. එතකොට ඒක පිච්චෙනවා කියන එකට එයාගේ වයස බලපානවද? අන්න ඒ වගේ තමයි පාපේ කියන එකට එයාගේ වයස බලපාන්නේ. අනේ චූටි කාලේ ඉඳලම මේ පින්පව් ගැන අහලා ඔයාලගේ ජීවිතවල පව් නැති වෙනවා නම්, අකුසල් කරන්නේ නැත්තම්, හොඳ දේවල් නම් කරන්නේ, ඔයාලා කොයි තරම් හොඳ අයද? ඔයාලට මැරෙනකොට කවදාවත් බය වෙන්න දෙයක් නැහැ. අපි කවුරුත් මැරෙනවා පින්වත් දරුවනේ. ඔයාලා කියන්නේ මීට අවුරුදු 100කට කලින් මේ ලෝකේ හිටපු අය දැන් ඉන්නවද? එහෙනම් තව අවුරුදු 100ක් ගිය තැන මේ හෝල් එකේ ඉන්න අපි එක්කෙනෙක්වත් ඉන්නවද? මේ පොඩි කාලෙට නෙමේ හැම දෙයක්ම. ඊළඟට දරුවනේ ඔයාලා දැකලා තියෙනවද මේ එක වෙලාවක මෙයා ඔව් කියලා පස්සේ නෑ කියනවා. එක වෙලාවක කියලා පස්සේ වචනේ වෙනස් කරනවා. අපි කියනවා එයාට දිවවල් දෙකක් තියෙනවා කියලා. අය ඔව් කිව්වේ එක දිවකින්, නෑ කිව්වේ එක දිවකින්. වචන දෙකක් තියෙන කෙනා මරුණට පස්සේ තිරිසන් ලෝකෙ උපදිනවා. දිවවල් දෙකක් තියෙන සත්තු අතර. දිවවල් දෙකක් තියෙන සත්තු අතර උපදින්නේ මනුස්ස ලෝකේ හැරෙන පැත්තට කතා කරපු අය. දිවවල් දෙකක් තියෙන සත්තු කවුද? සර්පයෝ, නයි, ආය තලගොයා, කබරගොයා. දිවවල් දෙකක් තියෙනවා. මෙහෙම කවුරු හරි දැක්ක ගමන් දිවල් දෙක දානවා එළියට. දැක්කද මනුස්ස ලෝකේ හැරෙන පැත්තට අවස්ථාවාදීව කතා කරලා කර්මය සකස් වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේ වදාලා ওই විදිහට සත්තු වෙනවා. අසූචි කන අසූචි වලින් සතුට වෙන සත්වයෝ ඉන්නවා. කුණු කාණු වල උපදින කුණු සත්වයෝ කුණු ගොඩේම ඉපදිලා කුණු ගොඩේම මැරිලා යන සත්වයෝ ඉන්නවා. අසූචි වල ඉපදිලා අසූචි ගොඩේ ජීවත් වෙලා අසූචි ගොඩේ මැරිලා යන සත්වයෝ ඉන්නවා තිරිසන් ලෝකේ. දරුවනේ
දැන් බලන්න මෙහෙම. ඔන්න ඔයාලා දැන් බණ අහනවා. මම බණ කියනවා. මේ වෙලාවෙම පන පිටින් කොයිතරම් මාළු දැල් වලට අල්ලනවද? දරුවනේ මේ ලෝකේ මේ ලංකාවේ තියෙනවා. නමුත් පිට රටවල බහුලයි. පිට රටවල් වල පාරයිනේ කඩවල් තියෙන්නේ මෙන්න මේ විදිහට කෑම කඩවල්. මම දැකලා තියෙනවා, මම ගිහිල්ලා තියෙනවා. ඒ තමයි මාළුවෝ නම් ටැංකි වල ඉන්නවා මාළුවෝ. ඊට පස්සේ අර කෑම කන්නේ යන එක්කෙනා කියනවා අරකින් මාළු දෙන්න මෙච්චරක්. ඊට පස්සේ දැලක් මෙහෙම වතුර ටැංකියට දාලා අරගෙන ඒක කිරනවා. ග්‍රෑම් 500යි. ග්‍රෑම් 500යිද කිලෝ එකයිද කියලා. කිරලා අපි කියමු චූටි මාළුවෝ නම් ග්‍රෑම් 500ට ගොඩ අහු වෙනවා ඒකේට. ඊට පස්සේ කියනවා ඕක දැන් හදලා දෙන්න කියලා. ඒ වෙලාවෙම අර වතුරෙන් මෙහෙම ගත්තනේ. පොඩ්ඩක් මෙහෙම හොල්ලලා වතුරේ දාලා මේ නටන තෙල් චාර්ජ්ජෙට එහෙම දානවා. නම දැකලා තියෙනවා. ඉතින් මොකද කරන්නේ? දැන් මේ වෙලාවේ මේ තප්පරේ ඔයාලා ඔහොම ඉඳගෙන ඉන්නකොට මම බණ කියනකොට මේ වෙලාවෙත් පන පිටින් සත්තු තැම්බෙනවා. මාළුව මෙහෙම අණ්ඩෙන් අල්ලගෙන මාළුවගේ භාගයක් තෙල් චාච්චියේ නටවනවා. ඊතුරු භාගයේ අමුයෙන් තියෙනවා. ඊට පස්සේ දීසියකට දාලා සෝස් ටිකක් දාලා තිනවා. අමු මස් කෑල්ලයි පිච්චිච්ච කෑල්ලයි කවලම් කරලා කනවා. මාළුවා මෙහෙම දඟලනවා. සර්පයෝ ඉන්නවා ටැංකි වල. දාලා ගොඩ සර්පයෝ. ඒ සර්පේ කරන් ඔළුවයි වලිගේ කැපුවා චූටි කෑල්ලියට දැම්මා තෙල් ටිකට දැම්මා විනාඩියක් තෙල් ටිකේ මෙහෙම කළා සෝස් වල දාලා දුන්නා. මස් කෑල්ලි මෙහෙම